සිරස මිනිමකුට මුහුණ නයවෙන තුනෙන් බබල ඇස් දෙක ගොපොළුවෙත් පෙත්තුල රත්වැ සුදුව නලද ඇස් දෙක කරකවා සෞසත බේත කරවා වැඩනෙත් උගුරුවා ඇවිත් සබයට පැනපි ගරවා ඒ පහතර ශාන්තිකරම සඳහා භාවිතාවන ඇරපුම් කවිය. නමුත් කවුරු වෙනදේ කවියෙන් කියන ඒ වෙන කවුරුත් නෙමේ අපි ගොඩක් තැන්වල දැකලා තියෙන මෙන්න මේ වෙස්මුණේ අයිතිකාරය ගැනයි. ඒ තමයි ගරායකා. කනතේ කිරියගිය කටක් කට දෙපස වූ දළ දෙකක්. උපුළු ගෙඩිවන් දෑසක් හිසේ මිනි කිරුලා එහි සිටින නාගයන් තිදෙනෙක්. දැනුවෙන් විස්තර කෙරෙන බිහිසුණු රූපයකට උරුමකම් කියන ගරායක්ෂයාගේ උපත ගරාගිරි නම් වූ ජන සාහිත්‍යයෙන් අපූරු කතාවෙන් මෙලෙස කියවෙනවා. ඉන්දියාවේ කාලිංගපුරයේ දන්තපුර නුවර සිටි හංසවතී නම් රජබිසවට දෙකු ලබා ගැටීමේ අටියෙන් පණපිරින් සිටින ඇතෙකුගේ දළකපා ඉන් ඊශ්වර දෙවියන්ට පූජාවක් පවත්වා ඇත. ඉන් අනතුරු එම බිසවට පිරිමි දරුවෙකු උපතුලා දාතර ඇත්තල පූජාවකින් උපන් නිසා ඔහුට දළකුමරු ලෙස නම් තැබිය. පිරිත් ලෙස මෙම කුමරු ගැන පියරජු නිමිති පාඨකයන්ගෙන් විමසන විට ඔවුන් අනාගතයේ දෙනක දළකුමරු තම සයුරේක හා ආලෙන් දැඩි ඇය හා සංවාසයේ යෙදෙන බව පවසමින් අනාවැකියක් ප්‍රකාශ කර ඇත. ඒ ගැන බියෙන් කෙතරම් ප්‍රවේශමෙන් කටයුතු කරත් පාර්වතී රජුවා හංසවතී බිසවට දාව දියණියක් උපත ලබනවා. දළකුමරු ගැන වූ අනාවැකිය ගැන බියෙන් රජ්‍යවල තම දියණියන් දළකුමරුව රහසේ දුර ඈත කිරිලෙනක සකවා ඇති දැඩි කරනවා. කිරිලෙනක් තුන හැඩී වැඩෙන එම කුමරිය කිරි කුමරිය ලෙස නම් වෙනවා. ඒ වගේම ඇය වයසෙන් වැඩෙද්දී තුටුවම් වශී කරන සුන්දර රූසක් බවට උරුමකම් තියෙනවා. ක්‍රමයෙන් ගැටවරවියට එළබෙන දළකුමරු කෙසේ හෝ තම මව්පියන්ට සිටින උනමත් දියණියක එසේත් නැතිනම් තම සොයුරියක ගැන දැනගන්නවා. එසේම ඔහුට ඇය දැක ගැනීමේ බලවත් ආශාවක් උපදිනවා. පිය රජුට පවසා පළක් නොවුණු තැන දළකුමරු තම නැගණිය අතින් පිසූ කැඳ ඇය අතින්ම පුපුර තුරු මිය ගියත් ආහාර නොගන්නා බව පවසමින් කපටි ලෙස උපවාසයක් පවත්වනවා. තම පුත්‍රයාගේ ජීවිතය ගැන බියෙන් පිය රජුද කපටි උපායක් යොදමින් කුමරුගේ ඉල්ලීම ඉටු කරනවා. ඒ කිරිලෙන තුර තම දියණිය සමග තවත් රූමත් සමාජ තරුණයන් 6 දෙනෙකු රඳවා ඉන් තම සොයුරියව සොයාගන්න ලෙස කුමරුට පවසනවා. නමුත් කර්මයක මහතනම් කුමරු තෝරාගන්නේ තම නියම සොයුරියවමයි. එලෙස තම රූමත් සොයුරියව දැක බලාගෙන මාළිගයට පැමිණි කුමරුට තම සිතේ වූ ඇගේ රූපය අමතක කිරීමට නොහැකි වෙනවා. ඔහුගේ සිත ඇයට තදින්ම බැඳෙනවා. ඒ ගැන හරි අපූර්වට ගිරිදේවි උපත නම් කවිවල මෙලෙස සඳහන් වෙනවා. දළකුමරුගේ සිත නොබගී කුමරිට බැන්ද සෙනේ බැරිවිය අත් හරිනට නින්ද නොලබ සතියක් හැර එහි සිට යන්නට සිත්විය දේවී දකිනට. එලෙස ඇය කෙරේ බැලිය සිටි කුමරු නිරතුරුව රහසේ කුමරිය දැක ගැනීමට ගිරිලෙනට යාමේ ප්‍රතිඵලයක් ලෙස දළකුමරු අතින් ගිරි කුමරිය ගැබ් ගන්නවා. ඉන් ඇති වූ ලැජ්ජාව නිසා කිසිවෙකුට මුහුණ දීමට නොහැකි වූ ගිරි කුමරිය ගිරිලෙන ඉදිරියේ වූ ඇසල ගසේ එල්ලී සියදිවි නසා ගන්නවා. එසේ සියදිවි නසා ගන්නා ගිරි කුමරිය ගිරි දේවිය නම් යක්ෂණිය ලෙස උපත ලබන ආකාරය ගිරිදේවී උපතේ එන කවියකින් මෙහෙම කියනවා. අක්බඹ වර ලෙස උනා වැටිච්චි නෙත් කඳුලින් පිය යුරු නැහැ වෙච්චි අත් දෙක මල් දමසේ එල්ලිච්චි ගිරි කුමරිය ගිරි දේවිය වෙච්චි. ගිරි කුමරිය මියගිය බව නොදැන ඇය බැලීමට නැවත ලෙනට පැමිණෙන දළකුමරුට නොපෙනෙන සේ ශක්තිවිඳු ඇගේ සිරුර සඟවනවා. ඒ බව නොදත් කුමරු ගිරිලෙනේ නොසිටි කුමරිය සොයමින් සක්වලම පීරු බව ජනප්‍රවාදයේ කියවෙනවා.
දලකුමරුගම අනුකම්පා කරන සත්‍යයද දලකුමරියගේ සිරුර කුමරුට පෙන්නනවා. තම පෙම්බරිය මිය ගොස් සිටි අයුරු දැකීමෙන් උපන් අධික වේදනාවෙන් ලෑපැලී මිය ගොස් ගරායකුව කුමරු උපදිනවා. තවත් ජනප්‍රවාදයක දලකුමරු තම මියගිය සොයුරුගේ සිරුරට නැවත දීවේ ලබා දෙන ලෙස ඉල්ලමින් සක්දෙවිඳුට බැගෑපත් වෙනවා. එහිදී සක්දෙවිඳු කුමරියගේ සිරුරට පමණක් ඉසින් ලෙස පවසමින් අධික විශේෂිත ඔසුවක් කුමරුට ලබා දෙනවා. කෙසේ හෝ එම ඔසුව නොසැලකිලිමත් කමින් කුමරු තම ඇගේ හලා ගන්නවා. එම ඔසුවේ විසින් කුමරුගේ සිරුර විකෘති වී ගරායක්ෂයා උපන් බව කියවෙනවා. සම පෙම්බරිය මේ යාමේ වේදනාවත් ඇයට නැවත පණ ලබා දීමට නොහැකිවීමත් තම රූපය විකෘති වීමත් නිසා හටගත් කෝපයෙන් ගරායක්ෂයා ගම් නගර වනසමින් මිනිසුන් මරා කමින් විශාල උදරයක් හා අධික කුසගින්නක් උරුම කර ගන්නවා. පසු කලක තමා කළ වැරදි වටහාගත් ගරායක්ෂයා මිනිසාට උපකාර කිරීමට පටන්ගත් බව ජනප්‍රවාදයේ සඳහන් වෙනවා. මෙලෙස අධික කුසකින්යෙන් සිටින ගරායක්ෂයාගෙන් පත්තින් දෙවගන හරි අපූර්ව උපකාරයක් ලබාගෙන තියෙනවා. කතරගම දෙවිතුගේ හා වල්ලි මාතාවගේ මංගල උත්සවය සඳහා වල්ලි මාතාවගේ ග්‍රාමයේ වෙති පිරිසෙම උත්සව භූමියේ සතුන් මරා එම හම් එල්ලා සරසා ඔවුන්ට උච්චසේ සකස් කර තිබෙනවා. ඒ වගේම මස් මාංශද විශාල වශයෙන් උත්සව භූමියේ තබා තිබෙනවා. අමුමස් ගොඩගසා දුගද හමන සත්ව හම් එල්ලා සරසා ඇතිම අපිරිසිදු භූමියට කතරගම දෙවිඳුට තබා කිසිදු දෙවියෙකුට යාමට සුදුසු බව දුටු පත්තිනි දෙවගෙන ගරායකා අමතා එම භූමිය පිරිසිදු කර දෙනසේ ඉල්ලා තිබෙනවා. ඒ පිළිගත් ගරායක්ෂයා උත්සව භූමියට ගොස් එම සියලුම මස් මාංශ හා සත්ව හම් ආහාරයට ගෙන උරුම්බා ගෙඩි දහසක්ද පානය කළ බව ජනප්‍රවාදයේ කියවෙන. එම ආභාෂය ගෙන වර්තමානයේ සංස්කෘතික උත්සව රැසක අවසානයේ එම භූමිය පිරිසිදු කිරීමට වස්තුස් ඉවත් කිරීමට ගරායකා නැටීම නොහොත් ගරායකුම සිදු කරනවා. අට්ටිගරා, පට්ටිගරා, ඕලංගරා, මූලංගරා, දේශගරා, පැතිගරා, සොහොන්ගරා, වටගරා, උටගරා, බහිරවගරා, දලගරා, කීරංගරා යනුවෙන් ගරායකුන් 12 දෙනෙකු මෙන්ම ගිරියකිනියන් 12 දෙනෙකුත් ගරාමඩුව ශාන්ති කර්මයේදී පුද ලබනවා. ඕලම් මඩුවල වස්තු දුරලීමට සිදු කෙරෙන විවිධාකාර ශාන්ති කර්මයන් වලත් ගරායක්ෂ නර්තනය අනිවාර්ය අංගයක් වෙලා තියෙනවා. බොහෝ යකුන් යක්ෂණියන්සේ උරුටු පසුපස පමණක් නොවන ගරායකා යක්ෂගණයටත් ඉහළින් සිටින රාක්ෂගණයේ පිරිස් සමග කටයුතු කරන නිසාම ගරා රාක්ෂ ලෙසත් හඳුන්වනවා. සිසු යකුන් යක්ෂණියන් මිනිසාට පින පමණක්ම සිදු කරත් ගරායක්ෂයා මිනිසාට සම්පූර්ණයෙන්ම වින කරන යක්ෂයෙකු නොවේ. විදේනි ලබාගෙන ප්‍රේතයන් භූතයන් වෙන සුළු භූත වර්ග පලවා හැරීමත් එදිනදා ජීවිතයේ ඇතිවන වස්තුස් දුරලීමත් ගරායක්ෂයාගේ ප්‍රධාන කාර්යයන් අතර වෙනවා. ගරායකා කුසකින්නට මසුන් ගින දමන බවත් එනිසා මුහුදේ මසුන් හිඟවන බවත් ලෙස වූ මතයක් නිසා එය වැළැක්වීමට අතීතයේදී ධීවර ජනතාව වාරකන් කාලයේ හෙවත් මුහුදු නොවන කාලයට මුහුදු වෙරළේ ගරා මඩු නැටීම සිදු කර තිබෙනවා. වර්තමානයේදී එම සංස්කෘතික අනුගමනය කරමින් ශ්‍රී ලංකාවේ දකුණුබඩ මුහුදු තීරයේ ඇතැම් ප්‍රදේශවල තවමත් වාරකන් කාලයේදී ගරා මඩුව නම් අලංකාර සංස්කෘතිකාංගය පැවැත්වීම දැකගන්න පුළුවන්. අපි අද මේ වීඩියෝවෙන් කතා කරේ ශ්‍රී ලංකා සංස්කෘතිය තුළ සිටින යකුන් අතරින් ගරායකා හා ඔහුවා බැඳුණු ජනප්‍රවාද හා විශ්වාස ගැනයි. මෙහි සත්‍ය අසත්‍ය ගැන තීරණය ඔබට බාරයි. නමුත් මෙවැනි සංස්කෘතිකාංග ලොවක් ඉදිරියේ ශ්‍රී ලාංකික සංස්කෘතියේ අභිමානය ඔප්නම්වන බව අමතක නොකළ යුතුයි.
මේ ගැන ඔබේ අදහස කමෙන්ටයක් විදිහට දාගෙන යන්නත් අමතක කරන්න එපා. නැවත මෙවැනිම වීඩියෝකින් හමුවනතුරු ආයුබෝවන්.